බොහොම ස්තුතියි චින්තක. මම පළමුවෙන්ම ගෞරවපූර්වකව අවසර ගන්නවා අපේ ගරුතර මහා සංඝරත්නයෙන්. ඒ වගේම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සියලුම දෙනාගෙන් අවසරයි. ශ්‍රී ලංකාවේ වාහන අපනයන කරුවන්ගේ සංගමේ සභාපතිතුමා ඒ වගේම අනිකුත් සම්භාවනීය සියලු දෙනාගෙන්ම අවසරයි. අද මෙතනට පැමිණ සිටින ශ්‍රී ලාංකික එතෙම ජපාන් ජාතික සියලු දෙනාගෙන්ම අවසර ගනිමින් අයි මේවැනි උළෙලක් සංවිධානය කරන්නට මේ සිංහල බෞද්ධ සංගමේ කට්ටියට අපි අතහිර දුන්නේ ඇයි කියන එක ඉතාමත් කෙටියෙන් ශ්‍රී ලංකාවේ සිංහල භාෂාවෙන් සහ ජපන් භාෂාවෙන් වචන ස්වල්පයක් කතා කිරීම බලාපොරොත්තු වෙනවා. අතරම මේ කටයුත්ත ආරම්භ කරන්නට මේ සභාපති සාෂී බිමල් මහත්මයා ගොඩාක් කැපකිරීම සිදු කරනු ලැබුවා. තාමත්ම කෙටි කාලයකින් හරියට රැස්වීමට තැනක්වත් නැතිව අපි දන්නවා තානාපති කාර්යාලයට සම්බන්ධ වෙලා අපි ශ්‍රී ලංකා ෆෙස්ටිවල් ඒ වගේම අවුරුදු උත්සව ඒ වගේ දේවල් සංවිධානය කරන කමිටු වල ඉඳලා තියෙනවා. නමුත් ඒ අවස්ථාවේ හැම වෙලේම අපිට තානාපති කාර්යාලය තෝතැන්නක් වුණා. අපිට එකතු වෙලා අදහස් ප්‍රකාශ කරන්න මේවා සංවිධානය කරන්න එකතු වෙන අවස්ථාවක් වුණා තැනක් ලැබුණා. නමුත් මේ මම ඉතාමත්ම ආඩම්බරෙන් කියනවා මේ කටයුත්ත සංවිධානය කරන්නට කිසිම තැනක මේ සසී විමල් සහෝදරයට ඒ වගේම මහත්මයාට තැනක් සහ කාල වේලාවක් ඇත්තටම තිබුණේ නැහැ. නමුත් අපෙන් යම් කිසි ඉල්ලීමක් කරන්න ලැබුවා. පුළුවන් නම් අපිට මේ උත්සවයට මේ භූමිය ආරම්භ දෙන්න. ඊට අමතරව මේ සැරසිලි අනිකුත් දේවල් වලට යම් කිසි මුදලක් ඔබ දන්නවා සියලු දෙනාම ජපානයේ කාලාන්තරයක් ඉන්න කට්ටිය විදියට යම් කිසි දෙයක් ජපානයේ කරනවා නම් අතරම යම් කිසි මුදලක් වැය වෙනවා. ඒක අනිවාර්ය දෙයක්. ඉතින් මේ අවස්ථාවේ මම ඇත්තටම මම සහිතව ජීවත් වෙන ශ්‍රී ලාංකික බෞද්ධයෙක් විදියට ඒ තරුණ මහත්මයාගේ කැපකිරීම ගැන අගය කළා. මම අපේ ජගත් රාමනායක මහත්මයාට සමන් මහත්මයාට චමින්ද අමරජීව මහත්මයාට ඒ වගේ අපිට ලංව හිටින ගොඩක් බෞද්ධ අබෞද්ධ කට්ටියට කතා කරලා තමයි මේ අවස්ථාව මේ ආකාරයෙන් කරන්න යම් කිසි උදව්වක් උපකාරයක් ලබා ගත්තේ. ඉතින් මම හිතනවා අපි ශ්‍රී ලාංකිකයෝ විදියට ඇත්තටම ආඩම්බර වෙන්න ඕනේ. අපි අවුරුදු 2500ක් විතර ඉතිහාසයක වෙසක් උත්සවය සමරපු බෞද්ධයෝ. ඉතින් අපි මේ වගේ රටක ජපානයේ අපි දන්නා හැම අවුරුද්දෙම වෙසක් උත්සව ලංකාවේ තිබෙන පන්සල් වල යම් ඉතාමත්ම උත්කර්ෂවත් අන්දමින් සමරනවා. දාන ශීල භාවනා වගේ වැඩසටහන් මූලික කරගෙන. නමුත් අපි පොඩ්ඩක් කල්පනා කරා පන්සල් වලින් තොරව ටෝකියෝ වලට ටිකක් ළඟ තැනක අපේ කට්ටියට එකතු වෙන්න පුළුවන් අවස්ථාවක් හදලා දුන්නොත් අපේ සංස්කෘතිය අපේ තියෙන වෙසක් උත්සවය ගැන තියෙන හැඟීම් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් වගේම අපිට ජපන් කට්ටියත් සමග අපේ සංස්කෘතිය බෙදා හදා ගැනීමේ අවස්ථාවක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ වගේ පරම පවිත්‍ර චේතනාවක් ඇතිව මේ තරුණ කටයුතු කණ්ඩායමක් ඊයේ මම මෙතනට එනකොට එක 50කට 100කට වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා මේ සැරසිලි වලට තමන්ගේ වගකීම් බාරගත් දේවල් පුළුවන් කාර්යන් ඉෂ්ට කරන්න පුදුම මහන්සියක් කැපවීමක් කරේ. ඉතින් මම ඒ සියලු දෙනාගේ මහන්සිය කැපවීම ඉතාමත්ම ගෞරවයෙන් අගය කරන අතර අවසාන වශයෙන් මෙම ස්ථාන ලබා දීමට උපකාර කරපු නයිතෝ තකාෂි මහත්මයාට අද රාජකාරී බහුල අවස්ථාවක මේ වගේ වෙලාවට පැමිණි තානාපති කාර්ය සියලු දෙනාමත් ඉතාමත් සුහදව ආචාරශීලව පිළිගන්නවා. ඉතින් අවසරයි නිහොන් no minasama ni kyou wa koyu ento kangai kurita Sri Lanka Vesak Matsuri Inkai no kaichou hajime minasama ga hontou ni nisankagetsu no tatta mijika na kikan de dekita evento da to omoimasu ga tada Vesak to iu no wa Sri Lanka dake de wa naku Bukkyo no kuniguni no hou de ichiban 大切な行事であります。お釈迦様の生まれた
වෙසක් පොයේ තියුන්ですけど満月の日5月の満月で悟りを開いてそれでパリニッバーナと亡くなられたもウェサという5月の満月にでそういう機会イベント、これイベントという形で考えなければ考えている方もいると思いますがただにイベントではなくこれはスリランカの伝統的な文化でありますのでぜひこれから踊りスリランカの仏教に関する歌スリランカの文化の紹介で皆様にお供えなどのものでどうぞ最後まで楽しんでください今日は集まってくれてありがとうございました චන්දික මහත්මයාට අපගේ ගෞරවනීය ස්තුතිය පුදකරන ලබනවා විශේෂයෙන්ම අද දවසේ මේ අපූර්වමත් උළෙල අද ඔබට හැඟෙනවා අපට හැඟෙනවා අපි අපේ ආශිර්වාද දේශයට අපේ ශ්‍රී ලංකා භූමියට පිවිසුණු දිනයක් බවට